පිවිසීමෙන් හැකියාව තිබෙනවා. ඉතින් ඒ මතක් කිරීමෙන් පස්සේ මේ යමු ඉන්නේ අද සිරස්තල දෙසට. Unilever සමාගම පියුරිට් ජල පෙරණ අලවිය සඳහා බෙස්ට් ලයිෆ් ඉන්ටර්නැෂනල් සමාගම සමග අත්වැල් බැඳ ගනී. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයට නව සභාපතිවරයෙක්. චීනයේ නව ජනගහන ප්‍රතිපත්තිය රට තුළ සමබර හා තුලන ජනගණත්වයක් නිර්මාණයට උපකාරී වනු ඇතැයි එරට බලධාරීන් පවසයි. ඔබ දන්නවා ඔබ කොයිතරම් හොඳින් ව්‍යාකාරික කටයුතු සිදු කරගෙන ගියත් ඔබගේ පෞද්ගලිකව සෞඛ්‍ය තත්ත්වය කියන දේ ඉතාමත් හොඳින් පවත්වාගෙන යන්නට ඕන මේ සියලු කටයුතු කාරණා සාර්ථකව සිදු වෙන්නට නම් ව්‍යාපාරික ලෝකයේ වැඩසටහන තුලනොත් මේ නිසාම අපි ඔබගේ සෞඛ්‍ය පිළිබඳව නිරන්තර අවධානය යොමු කරනවා. ඉතින් ඔබගේ සෞඛ්‍ය සහ යහපැවැත්ම ගැන හිතනකොට පිරිසිදු ජලය කියන දේ හොඳ සෞඛ්‍ය රටාවකට ඉතාමත් වැදගත් දෙයක්. ඉතින් ඔබට පිරිසිදු ජලය ලබා දෙන්නට බෙදා හරින්නට යුනිලිවර් සමාගම ක්‍රියාත්මක කරන තවත් පියවර කිහිපයක් පිළිබඳව තමයි අපි මුලින්ම අද ඔබට විස්තර කියන්නේ. ලංකාවේ ප්‍රධාන පෙළේ වෙළඳ ආයතනයක් වන යුනිලිවර් සමාගම සේ ප්‍රධාන නිෂ්පාදනයක් වන පියුරිට් ජල පෙරණයන් අලෙවි කිරීම සඳහා ප්‍රධාන වෙළඳ ආයතනයක් වන බෙස්ට් ලයිෆ් ඉන්ටර්නැෂනල් සමාගම සමග අත්වැල් බැඳගත්තා. බෙස්ට් ලයිෆ් ආයතනයේ අලෙවි නියෝජිතයන් දැනුවත් කිරීම යුනිලිවර් සමාගමේ නියෝජිතයන් විසින් පසුගියදා කඩවත ප්‍රදේශයේ ලක්නාරා හෝටල් පරිශ්‍රයේදී සිදු කරනු ලැබුවා. දැනට 40,000ක පමණ අලෙවි බලකායකින් සමන්විත බෙස්ට් ලයිෆ් ආයතනයේ ප්‍රධාන අලෙවි නියෝජිතයන් මේ සඳහා එක්ව සිටියා. වර්තමානයේ බහුලව පවතින වකුගඩු රෝගයට හොඳම පිළියමක් ලෙස මෙම ජල පෙරණ භාවිත කළ හැකි බවයි යුනිලිවර් ආයතනය අදහස වන්නේ. මේ අවස්ථාව සඳහා බෙස්ට් ලයිෆ් ඉන්ටර්නැෂනල් ආයතනයේ සභාපති දේශමාන්‍ය කලාකීර්ති දමින්දු උපාලි ප්‍රනාන්දු මහතා සහ විධායක නිලධාරීන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වුණා. තම ආයතනයේ හරහා පියුරිට් ජල පෙරණ ලක්ෂ 5ක් පමණ අලෙවි කිරීම ඉලක්කය වන බවයි ආයතන ප්‍රධානී උපාලි ප්‍රනාන්දු මහතා පවසා සිටියේ.